අනිත් රටවලට හුඟක් වෙලා try කරා ඉතින්. ඇත්තටම අපේ ඒජ් එක වයසත් යනවා ගොඩක් එනවා කියන එකට ගැටලුවක් මොකද මුදල් ප්‍රශ්නේ අර ඇත්තටම මට ඇත්තටම ලංකාවෙන් සල්ලි ප්‍රශ්නයක් වුණා සල්ලි හොයාගන්න බැරුණා ඒ කොරෝනා ටයිම් එකේ බැංක් ලෝන් ස්ටොප් කරා. ඔව්. බැංක් ලෝන් සෙන්ට්‍රල් බැංක් එකේ ඔව් ණය වෙලා දාවේ. ඔව් මම සල්ලි පොලිට අරන් ආවේ ඇත්තට. පොලිට අරන් ආවේ. ඒකේ කැපිලා අදාළ දේවල් ටික කැපුණායින් පස්සේ සේවකයෙකුට වැටෙන්නේ 2500ක් විතර. ඔව්. ඒතකොට ITM එකට ගියත් ITM එකට ගියත් ඒගොල්ලෝ බලන්නේ අපිට අර සේවකයාට 2500 මෙයා ගෙවලා තියනවද කියන එක තමයි බලන්නේ. නැතුව අපේ අර 4500 කතාව හරි 3500 කතාව හරි ඒක එයාලට වැඩක් නැහැ. What's up guys, the Travel Load සිංහල YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද මම තිම්සෝරාවල ඉන්න 3 වෙනි දවස. ඉතින් අද මම දැන් ඇවිල්ලා ඉන්නේ තිම්සෝරා ගාරකට. එහෙම නැත්නම් තිම්සෝරාවල තියෙන ප්‍රධාන දුම්රිය ස්ථානයට. ඉතින් දුම්රිය ස්ථානය ගත්තොත් මේක ප්‍රධානම දුම්රිය ස්ථානයක්. ඉතින් හැමතැනටම වගේ ට්‍රේන් තියෙනවා මෙතනින්. ඉතින් අද මේ වීඩියෝ කරන්න මම මෙතන තෝරාගත්තා වෙනසකටත් එක්ක. ඉතින් මම තිම්සෝරා එන්න ප්‍රධානම හේතුව උනේ මගේ යාළුවෙක් ඉන්නවා කුමාර අයියා කියලා. ඉතින් එයා රුමේනට ඇවිල්ලා ටික කාලයක් එනවා. ඉතින් එයා ගාව තමයි මම මේ දවස් තුනම හිටියේ. ඉතින් එයා මට ඉන්න තැන ලබා දුන්න නවාතැන්. ඉතින් එයාගේ හුඟක් හොඳ අත්දැකීම් සහ රුමේනියා ගැන නරක අත්දැකීම් දෙකම තියෙනවා කිව්වා. මොකද හුඟක් එයාට රැකියා ප්‍රශ්න උන කෙනෙක්. ඉතින් එයාත් එක්ක වීඩියෝ කරන්න මම මෙතන තිම්සොර ගාරයක තෝරාගත්තා. ඉවර වෙනකම් බලන්න ඔයාලා මේ වීඩියෝ එක හුඟක් වැදගත් කරුණු සහ තොරතුරු ඔයාලට මේ වීඩියෝ එක හරහා බලන්න පුළුවන් guys. එහෙනම් අපි ඒ අයියත් එක්ක කතා කරලා බලමු. වීඩියෝ එක පටන් ගමු එහෙනම්. guys අපි කුමාරය පැත්තට හැරමු මෙහෙම ගාරකේ ඉඳලා. කොහොමද කුමාරය වට? වරදක් නැහැ. ඉතින් හොඳින් ඉන්නවා. අද සීතල කොහොමද දැනෙන්නේ? සීතල ඉතින් ලොකුවටම නැහැ. ඔව්. නමුත් තරමක් තියෙනවා ඉතින්. ඔව්. හිම වැටුන්නේ නැහැ තාම නේද? නෑ හිම නැහැ. ඉතින් 25 ටිකක් තිබ්බා අඳුරු කරලා තිබ්බා සීතල ටිකක්. ඔව්. අදනන්ට පොඩ්ඩක් එළිය තියෙනවා. අවුවත් ටිකක් තිබ්බා. දැන් මේ වෙලාව නම් අවුවත් පොඩ්ඩක් නැති වෙලා තියෙන්නේ. ඔව්. ඔයා ලංකාවේ කොහෙද? අපිට කියන්නකෝ. මම ලංකාවේ කුරුණෑගල. කුරුණෑගල. ආහා. එතකොට ඔයා රුමේනියාවට එන්න පාර. එහෙම නැත්නම් පාත්තේ කොහොමද හදාගත්තේ? ඒජන්සියක් මාර්ගෙන්ද නැත්නම් යාළුවෝ මාර්ගෙන්ද? ඔව් ඒජන්සියක් මාර්ගෙන් ඉතින් සල්ලි අතරම සල්ලි ප්‍රශ්න ගොඩක් තිබ්බා. සල්ලි හොයාගන්න මට ඒක තමයි ලොකුම ගැටලුවක් තිබ්බේ. ඔව් ඒජන්සියක් මාර්ගෙන් තමයි රුමේනියාට ආවේ නේ? ඔව් ඒජන්සියක් මාර්ගෙන් තමයි ආවේ. ඔව්. ඇයි රුමේනියාවට එන්න තෝරගත්තේ? ඇයි ඔයා තීරණය කළේ රුමේනියාවට එන්න ඕන කියලා? රැකියාව. එහෙමයි ඉතින් අර එකක් යුරෝප රටක්. ඔව්. ඒකම අහම්බෙන් තමයි ඒක මම තීරණය වුණේ. මේ අනිත් රටවලට හුඟක් වෙලා try කරා ඉතින්. ඇත්තටම අපේ ඒජ් එක වයසත් යනවා ගොඩක් එනවා කියන එකට ගැටලුවක් මොකද මුදල් ප්‍රශ්නේ. ඔව්. අනිත් රටවලට යන්න අපිට අමාරුයි. ඔව්. ක්වොලිෆිකේෂන් ඒවත් ගොඩක් බලනවා ඉතින්. ඔව්. ඔයා ලංකාවේ මොකද කරේ? ඔයා දැන් මේ ස්කිල් වර්කර් කෙනෙක්. ඔයා ලංකාවේ මොකද කරේ? ලංකාවේ මම CNC මැෂින් ඔපරේටර් තමයි කරේ. ලේත් මැෂින් ආරම්භනේ ඒ පැත්ත කරලා පස්සේ CNC පැත්තට CNC මැෂින් ඔපරේටර් කෙනෙක්. ඔව් ඒ පැත්තට යමු වුණා CNC පැත්තට. ඔව්. CNC මැෂින් ඔපරේටර් තමයි ජොබ් එක. අවුරුදු කීයක පළපුරුද්දක් තියෙනවද ඔයාට? කොහොම හරි මං ඉතින් ඔය ටෙක්නිකල් අරෙමේගේ එතනින් අවුරුදු දෙක කෝස් එක කම්ප්ලීට් කරා. ඊට පස්සේ තවත් ඔය ජර්මන් ටෙක් එකත් ඉගෙන ගත්තා. එහෙම ස්ටෙප් ඉගෙන ගත්තා. මේ මොල්ට් කැම්පස් එකත් ඉගෙන ගත්තා. ඔව්. පාර්ට් ටයිම් විතර කරා. එහෙම කරලා ඉතින් කොහොම හරි ඉතින් අවුරුදු 10කට එහා ඉතින් තියෙනවා කොහොමද ඉතින් පළපුරුද්ද. ඔව් මට එන්න කලිනුත් මාව කන්ටැක්ට් කරගෙන විස්තර ඇහුවා රුමේනියා ගැන. ඔව් ඉතින් මම ලංකාවට කතා කරා ඉතින් ඒකට අපි දෙන්නා කරේ CNC මැෂින් ඔපරේටර් කෙනෙක් විදිහට රුමේනියාවට. ඔව් අපි දෙන්නට ඉතින් හම්බෙන්න වෙලාවක් තිබුණේ නැහැ නේ කොහොමදත් ඉතින්. ඔව්. එතකොට දැන් ඔයා රුමේනියාවට එන්න කොච්චර කාලයක් ගියාද? කොරෝනා සීසන් එකෙන් මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි කන්ටැක්ට් වුණේ. ඒජන්සිය. මම හයිටම ඒජන්සිය ගැන දන්නෙත් නැහැ. පස්සේ වාදී ඒජන්සිය වරදක් නැහැ. ඒජන්සිය හොඳයි. අදටත් මම හිතන්නේ දැන් නම් මම කතා කරේ නැහැ මෑතක ඒජන්සියකට. ඒජන්සිය ගොඩක් හොඳයි. ඉතින් අඩු මුදල සහනදායි මුදලට ඒ කියන්නේ කවුරුත් හිතන්නේ මේ ඒජන්සිය ප්‍රොමෝට් කරන්න කතා කරනවා නෙවෙයි නෙමෙයි. ඔව්. අර කට්ටියන දැන ගැනීම පිණිස තමයි මේ කියන්නේ ඉතින්. ඔව්. මොකද හුඟක් මිනිස්සු නොම ගෑනවනේ වැරදි තැන් වල ඒජන්සි වලට ගිහිල්ලා. ඔව්. ඔයාගේ වැඩේ කොතර කාලෙකින් ඒගොල්ලෝ කරලා දුන්නද? ඒක ඉතින් මුලේ මේක අර කොරෝනා ටයිම් එකත් එක්කලා ඉතින් හැමතැනම රට හැමතැනම වහලා හරි මේ තිබ්බා. කොහොමද මට අවුරුද්දක් විතර වගේ කාලයක් ඉතින් ගත වුණා ඉතින්. බලන් හිටියා. බලන් ඉන්න වුණා ඉතින්. ඔව්. ඒතර වර්ක් පර්මිට් එකෙන්ද? වර්ක් පර්මිට් එක කියපු කාලේට ආවද නැත්නම් පරක් වුණාද? වර්ක් පර්මිට් එකෙන් ටිකක් ඉතින් පහ වුණා ඉතින්. ඔව්.
ඔව් ගන්න නැති මේගොල්ලෝ මේ රොමේනියාවත් එක්කලා සම්බන්ධලා කම්පැනි මාව ඉන්ටර්වයුව කරා. WhatsApp ඉන්ටර්වයුව එකක් කරා. ඉන්ටර්වයුව එකක් කරලා ඉතින් පස්සේ යාලා වීසා මේ වීසා ප්‍රොසෙස් එක ටික කරා. ඉතින් වර්ක් පර්මිට් එක එව්වා. වීසා ප්‍රොසෙස් එක කරලා දුන්නා ඒජන්සියෙන්. එතකොට දැන් ඔයා රුමේනියාවට එනවා. එතකොට සම්පූර්ණ මුදල ඒජන්සියට කීයක් ගෙව්වද? ඔව් ඔයාලා මට මුලින්ම කතා කරනකොට ඉස්සරම යාලා පොඩි ඇඩ්ඩක් දාලා තිබ්බා. මට මතක විදිහට Facebook එකේ. ඔව්. එතකොට 2021 21 තමයි මතක. දැක්ක ඒකත් මම යාළුවෙක් කිව්වේ මට WhatsApp එකට ගිහුවා මෙහෙම රුමේනියාවට තැනක් තියෙනවා කියලා. ඔව්. ඊට පස්සේ මේක බලලා පස්සේ මම කෝල් එකක් දුන්නා. මට කතා කරා ඒජන්සියේ බොස්ම කතා කරා. ලක්ෂ 4යි කිව්වේ. සම්පූර්ණ මුදල ලක්ෂ 4මාරයි. 4මාරයි. පස්සේ ඉතින් පොඩ්ඩක් ඇදිලා ඉස්සරහට යනකොට ඉතින් අර ටිකට් ප්‍රයිස් ආරේ මෙහාම එකම වැඩි වුණා. ඩොලර් එකත් එක්ක වැඩි වුණා ඒ කාලේ. ඔව් වැඩි වෙලා පස්සේ ඉතින් මේ මෙයාලා මල් කිව්වා මල්ලි එහෙම ඉතින් තව ලක්ෂයක් විතර ඇඩ් කරන්න වෙනවා මේකට. 4මාරට අමතරව ඒජන්සි තව ලක්ෂයක් ගත්තා. ඉතින් ඔක්කොම ඔව් ටෝටල් එක 5මාරකට ඒගාලා කරලා දුන්නා. ඔව්. එතකොට දැන් රුමේනියාවට එනවා. ඔව් ඉතින් මට මේ මෑතකදීත් දැන් ඔයයි මම ගිහිල්ලා කතා කරද්දි මම හිතන්නේ අපිට හම්බුණා කට්ටියන්ගෙන්. ඒතකොට මං ආපු ටයිම් එකේ මේගොල්ලොත් ලංකාවට මේ රුමේනියාව විලා තියෙනවා ලංකාවෙන්. ඔව්. එතකොට යාලා ලක්ෂ 11-12 ගෙවපු තැන්. ඔව් නේ. එකපාර වැඩි වුණානේ සෙනගන් කතන්දරෙත් එක්ක වැඩි කරානේ ඒජන්සි. එහෙම අය කරලා තියෙනවා. එහෙම අය කරද්දි මේගොල්ලෝ ඒ කාලෙත් 5මාරට අපිට කරලා දුන්නා ඉතින්. ඔව්. ඔයා ආපු ඒජන්සිය මොකද්ද? වර්ති හෑන්ඩ් එක. වර්ති හෑන්ඩ්ස්. ඔව් වර්ති හෑන්ඩ්ස් මාකුඹුරේ තියෙන්නේ. මාකුඹුරේ. ඔව්. පන්නි පිටියේ නේද? පන්නි පිටියේ මාකුඹුරේ. එතකොට දැන් ඔයා රුමේනියාවට එනවා. ඔයා ඇප්ලයි කරපු ජොබ් එක ඔයාට හම්බුණාද? ඔව් CNC මැෂින් ඔපරේටර් තමයි දැම්මේ. ඔව්. ඔයා මේ ආපු සිටි එක මොකද්ද? රුමේනියාවට. මං තුල්චා වලට ආවේ. තුල්චා. බුකාරස් වලට කිලෝමීටර් මම හිතන්නේ 200ක් විතර තියෙනවා නේද? 200 ගණක් වගේ තියෙනවා. 200 ගණක් තියෙනවා. එතකොට ඔයා ඇප්ලයි කරපු ජොබ් එක ඔයාට හම්බුණාද CNC මැෂින් ඔපරේටර්? CNC හම්බ වුණා. හම්බුණාට ඉතින් එතන අර අතරම මට අතරම ලංකාවෙන් සල්ලි ප්‍රශ්නයක් වුණා. සල්ලි හොයාගන්න බැරුණා. ඒ කොරෝනා ටයිම් එකේ බැංක් ලෝන් ස්ටොප් කරා. ඔව්. බැංක් ලෝන් සෙන්ට්‍රල් බැංක් එකේ ඔයා ණය වෙලා දාවේ. ඔව් මම සල්ලි පොලිට අරන් ආවේ අතට. පොලිට අරන් ආවේ. ඒකේ මට විශාල මුදලක් ගෙවන්න වුණා ඉතින්. ඔව්. ඔයා කීයක් කරන් දාවේ ලක්ෂ පොලියට? මම ලක්ෂ කොහොම හරි ඒජන්සියට දෙන්න. 7මාර මම 5මාරට අමතරව තව දෙකක් ගත්තා. 7මාරක් ගත්තා. අමතර වීදනුත් එක්ක. අමතර වීදනුත් එක්කලා කවර් කරන් එන්න. ඔව්. අපිට කියන්නකෝ මොකද්ද ඔයා වැඩ කරන ආයතනයේ නම? වැඩ කරපු ආයතනයේ නම? ඒ ආපු තැන නේද ඔයහන්නේ? ආපු තැන. ඒක මයර් මර්මුරා. මොනවද කරන්න තිබ්බේ ඔයාට? ඒක තිබ්බේ ග්‍රැනයිට් පැත්ත තිබ්බේ. ජොබ් එක නැතරම අමාරුයි. ඔව්. සහන ඒ කියන්නේ ග්‍රැනයිට් කටින්නේ. ඔව් ඔව්. ඒ කියන්නේ CNC මැෂින් එක තිබ්බද? ඔව් CNC කරන්නේ අර ග්‍රැනයිට් සීට් එක ෆිනිෂින් කරලා ඉවර වුණාට පස්සේ ඒක කස්ටමර්ස්ලාට ඕන විදිහට පාර්ට් කරන එක තමයි CNC මැෂින් එකේ කරේ එතන. කරේ. ඒ කියන්නේ අපි තමයි ටයිල්ස් කපන්නේ මේ ඕන විදිහට සයිස් එකට. ඔව්. ඒ වගේ කස්ටමර්ස් ඉල්ලන විදිහට කටින් කරලා දෙනවා. ඔව් පාර්ට් කරලා දෙනවා. එහෙම තමයි CNC එකේ කරේ. ඔව්. ඔයාට මොකද්ද කරන්න තිබ්බේ එතන? එතන අපිට තිබ්බෙත් ඒක තමයි ඉතින්. මම මුල් කාලේ හිටියා. එතන වැඩ කරා මැෂින් එකේ. ඉතින් අර දැන් එයාලා කියපු දේ තමයි CNC කරත් මැනුවල් කරත් ඒ කම්පැනි අතු ගන්න මිනිස්සයාට වුණත් ඔක්කොටම එකම රේට් එක. පඩිය. වැටුප. ඉතින් වැටුප වැඩි වෙන්නේ නැහැ. දැන් CNC එක ඇත්තටම ඕවර් ටයිම් නැහැ. ඉතින් මට අර සල්ලි ප්‍රශ්නෙත් එක්කලා පස්සේ මම බැලුවා මැනුවල් මැෂින් පැත්තට මම ගියා. මොකද මැනුවල් එකේ ඕවර් ටයිම් තිබ්බා. ඔව් ඕවර් ටයිම් එකත් එක්කලා ඉතින් මම අදන් මැනුවල් එකේ හුඟක් ණය වෙලා ආවේ. ඔව්. ඉතින් ටික කාලයක් ඕවර් ටයිම් එකලා කරන් ගියා. පස්සේ ඕවර් ටයිම් නැති වුණා. ඔව්. කොච්චර කාලයක් වැඩ කරාද ඒ කම්පැනි? ඒකේ මම අවුරුදු 2යි මාස 4ක් වැඩ කරා. අවුරුදු 2යි මාස 4ක්. මාස 4ක් වැඩ කරා. ඒතර ඩොකියුමන්ට් පැත්ත හැදුවද ඒගොල්ලෝ? ඒ ඔක්කොම යාලා කරනවා. එහෙම හරියට ID එක TRC එක අලුත් කරා. ඔව් පඩිය අර මේ වෙලාවට දෙනවා. කම්පැනි වෙලාවට දෙනවා. කම්පැනි වැඩ අමාරුකම තමයි තියෙන්නේ ඉතින්. ඔව්. ඒතර වැටුප කියන තරම් වා බලාපොරොත්තු වෙන පඩිය හම්බුනේ නැද්ද? ඔව් අපි එනකොට නම් වැටුප ගොඩක් අඩුව තිය පස්සේ මේ රජයේ මේකත් එක්කලා යාලා වැටුප වැඩි කරා. කීයකින් වැඩි කරාද? මට මතක හරියට මතක නැහැ කොහොම හරි. ඔයා සම්පූර්ණ මාසෙ වැඩ කළා කීයක් ගත්තද ඒ දවස්වල? ලෙව් කොහොම හරි ඒතර අපිට 2000 ගාණක් තමයි මං එනකොට හම්බුනේ. 2500ක් ඕවර් ටයිම් නැතුව.
ඔව් 2500ක් වගේ තමයි මම මතක විදියට. 2022 මැයිනේ මං ආවේ. ඔව්. එතකොට දැන් ඔය අවුරුදු දෙකකටත් වැඩි එක වැඩ කරා නේද? ඔව් 2 මාස 4ක් වැඩ කරා. 2 මාස 4ක් වැඩ කරලා එතනින් ඊට පස්සේ මොන සිටි එකටද ආවේ? දැන් ඔය අන්තිමට ඉන්නේ තුල්සිය සෝරි තිම්සෝරා. ඔව් දැන් ඉන්නේ තිම්සෝරා. ඔව් ඊට පස්සේ කොහෙද ගියේ? ඊට පස්සේ ඉතින් යන්න වුණා. ඊට පස්සේ ගියා නෙමෙයි යන්න වුණා. මේ බය පඩි නිසා සහ පඩි ප්‍රශ්නේ නෙමෙයි කම්පැනියේ ගැටලුවක් ඇති වුණා. කම්පැනිය ගොඩක් සේවකයෝ අයින් කරන්න පටන් ගත්තා. ඔව්. ඒ කියන්නේ එයාලා හයිට කිව්වේ නැහැ අපිට. මේ කිව්වේ නැහැ. ඒකට පොඩි ආරංචියක් තිබුණා මෙහෙම يعني කම්පැනි ගොඩක් ලොස් වෙලා කියලා. වහන්න යනවා කියලා. ඔව් බිස්නස් ලොස් මෙහෙමයි මේ කම්පැනි වහන්න යනවා කියලා. සේවකයෝ ගොඩක් අයින් කරා. ඒ කියන්නේ අපි විතර නෙවෙයි ඉන්දියා, පාකිස්තාන්, බංග්ලාදේශ, නේපාල් ආරේ මේ ගොඩක් කට්ටිය සෑහෙන අයින් කරා. රිලීස් එක දීලා. ඔව් රිලීස් එක දුන්නා. රිලීස් හයිටම දුන්නා. ඔව්. දීලා කම්පැනිෙන් අයින් කරනවා. ඔව්. යන්න කියනවා මේ ජොබ් එකක් හොයන්න යන්න කියනවා. ඔව්. පස්සේ ඉඳන් ලංකාවට එන්න බලන් හිටියේ දැන් කාලෙත් හරිනේ. දෙක ඉවරයි. ඔව් දෙක ඉවරයි දැන්. ඇත්තටම ලංකාවට යන්න ඔක්කොම ලෑස්ති කරන් හිටියේ. යන්න ඉතින් මේ යන්න විශ්වාස නැහැ. මොකද කට්ටිය කියනවා සමහර කම්පැනි වල කරලා තියෙනවා කියලා ගියාට පස්සේ මෙහෙ වර්ක් පර්මිට් එක ස්ටොප් කරනවා. එතකොට ආයෙ රුමෙට එන්න බෑ. අයින්න බෑ. ඔව්. ඉතින් ඇග්‍රීමන්ට් එකක් නැත්නම් ඉන්න බෑ. ඔව්. පස්සේ ඔය ඩවුට් එකත් එක්කලා ඉතින් හිතේ තියෙන බයත් එක්කලා මේ වැකේෂන් ගියේ නෑ මං කල්පනා කරන්නේ වැකේෂන් යන්න හිතට බයයි. අනික අර සල්ලි වැකේෂන් ඒ මනි දෙයි කියලා එක කියන්නත් බෑ මෙයාලා ඉන්න තත්ත්වෙ උඩ. ඔව්. පස්සේ මම තීරණය කරා ඉතින් මේගොල්ලෝ අනිත් එක මෙයාලා තියෙනවා රිලීස් එක ගන්න බැරි ප්‍රශ්නයක් රිලීස් එක දෙන්නේ නැහැ. සාමාන්‍ය ඒ වෙනකල් එයාලා දැන් හරිනම් මේ නීති හැටියට අවුරුද්දක් වැඩ කරාම දෙන්න බැරි රිලීස් එක මිනිස්සුෙකුට. ඔව්. ඒගොල්ලෝ එහෙම දෙන්නේ නැහැ. ඒක බයි පෝස්ට් එකකින් ඉතින් දෙන්න බෑ අර මේ කියලා ඉතින් ඔව් මෙයා කරනවා. ඉතින් අර කිව්වා ඒ කම්පැනි ඉදින් හුඟක් ප්‍රශ්න ඇති වුණා කියලා මාව කන්ටැක්ට් කරගෙන. ඔව් ඉතින් අර මේ මෙයාලගේ අර මේ සිටුේෂන් එකත් එක්කලා මේගොල්ලෝ රිලීස් එක දෙනවා. ඊට පස්සේ මම කල්පනා කරා මේ තත්ත්වය තුල රීල්ස් එක හයිට ගන්නත් පුළුවන්. ඔව්. අරගෙන යනවා කියලා වෙන තැනකට. ඒ කියන්නේ මම ඔය ඇප්ලයි කරන්නේ CNC මැෂින් ඔපරේටර් කෙනෙක් විදියට වෙන වාගේම රැකියාවෙන් ඉස්සරහට යන්න ඕන කියලා නේද? ඔව් මට තිබ්බ අනික් ගැටලුව තමයි මම මේ වෙනකල් අර මම ස්ටිල් කටින් එක කරේ. ඔව්. ස්ටිල් කටින් පැත්ත අතම අතහැරලානේ තියෙන්නේ. ඔව්. අවුරුදු ගාණක්. ඒතකොට එක්ස්පීරියන්ස් එක අඩු වෙනවා. අඩු වෙනවා. ඉතින් ඒකත් එක්කලා මම කල්පනා කරා මේ ස්ටිල් කටින් පැත්තට යන්න කියලා. අයහපෝ ජොයින්ට් කරනවා හොඳයි මේ තියෙන සිටුේෂන් එකත් එක්කලා කියලා. කතින් යාළුවගේ මාර්ගෙන් හොයන්න තමයි මම ඉතින් ආවේ. මං ආවේ බයමාරට. බයමාරය. ඉතින් ඇත්තටම යාළුවෙක් කියලා කියන්නත් අමාරුයි. ඔව්. කරපු වැඩෙත් එක්කලා. මේ ඉතින් ලංකාවේ කියන්නේ තමයි ඔක තමයි කියන්නේ. ඉතින් ලංකාවේ අයම තමයි ලංකාවේ අයට වල කපන්නේ. යෝගය තමයි ලංකාවේ නැහැ කියන්නේ හොඳ කට්ටිය ඉන්නවා. ඔයාලට එතන උන අසාධාරණයක් කිව්වා. ඔව් අසාධාරණයක් වුණා. ඒකට ලොකු දෙයක්. ඔව්. ඒක අපි ඊළඟ වීඩියෝ කතා කරමු. ඔව් ඊළඟ වීඩියෝෙන් කතා කරමු. අපි කියමු ඒකට පැහැදිලි කරලා කියන්න ඕනේ. ඉතින් කට්ටිය ජොබ් එකක් හොයා ගන්නකොට එහෙම ඉතින් අර දැන් එතකොට ඔයා බයමාර වලට එනවා. බයමාර වල කොච්චර කාලයක් වැඩ කරාද? බයමාර නම් මම අවුරුද්දක් වගේ හිටියේ ආපු කාලෙත් එක්කලා. ඔව්. හරියට පඩි දුන්නේ නැහැ කිව්වනේ. ඒකේ බොසත්. ඔව් එතන නම් ඉතින් මේ එතන සෑහෙන්න ඒ මනුස්සයා සෑහෙන්න වංචා කරනවා ඉතින්. ඔව්. ඒක මට විතරක් පොරොන්දුන වැටුප දුන්නේ නැහැ නේද හරියට? නෑ වැටුප මෙයා උනේ නැහැ. ඔයා පොරොන්දුනේ කීයටද? කීයක් දෙනවා කියලාද? එයා මාව ඉන්ටර්වයුව කරා. මං ඉන්ටර්වයුව එකට ආවා. ඔව්. එයා මට 4500 දෙන්නම් කියලා තමයි. කැමරා නැතුව. ඔව් කැම වෙනම. කැම සල්ලි වෙනම. ඔව්. 4500 දෙන්නම් කියලා තමයි ඉතින් කතා කරේ. ඔව්. ඊට පස්සේ වැටුප හරියට දුන්නේ නැද්ද? වැටුප් එයා ආපු ෆස්ට් මාසේ ඉඳලා ෆස්ට් මන්ත් එකේ ඉඳලාම ඉතින් ෆස්ට් මන්ත් එකේ මට මතක 3000යි දුන්නේ. ඔව්. ඉතුරු 1500 ගත්ත ඊළඟ මාසේ. ඊට පස්සේ එන්න අඩු වුණානේ. එන්න ඉතින් එන්න අඩු වෙනවා. කෑම සල්ලි උනත් වෙලාවට දෙන්න නැහැ. කෑම සල්ලි භාගයක් දෙනවා. ඉතුරු භාගය ඊළඟ මාසේ දෙනවා. ඉතින් ගයිස් හිතන තරම් ලේසි නෑ. ඒ කියන්නේ හොඳ ආයතන වගේම මේ වගේ සේවා ප්‍රදානින් ඉන්න තැනුත් තියෙනවා. ඉතින් පොඩ්ඩක් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඊට පස්සේ වගේ දැන් ඔයා එතන අවුරුද්දක් වැඩ කරා කිව්වා නේද? ඔව් මම එතනට ගියේ 2024 සැප්තැම්බර්. ඔව්. සැප්තැම්බර් තමයි මම සැප්තැම්බර් 26ද කොහෙද ගියේ මතක විදිහට. එතකොට දැන් ඔයා මට කිව්වා ලෙව්
10,000 12,000 හිඟ මුදලත් වගේ පරිසල්ලි දෙන්න තියෙනවා කියලා. ඔව් ඉතින් ඕවර් ටයිම් මරේ මේ ඉතින් කරා. කොහමද කතා කරලා කිව්වා මොකද්ද මල්ලි මේකට ගන්න ඕනේ කියා මාර්ගය කියලා ඉතින්. ඕව ඉතින් ඒකට ඇත්තට මම ඒක සෑහෙන මේ සෑහෙන ඇත්තට මම කලකිරීමෙන් වැඩපොලේ වැඩ කරේ. මම කියන්නේ හැමදාම මානසිකලා වැඩ කරත් අපිට පඩියක් දෙන්න නැත්නම් වැඩත් කරන්න ඕන හොඳට වැඩ සෑහෙන වැඩ කරන්න ඕන වැඩපොලේ. ඔව්. යත් එක්කලා හැම බේරෙන්න බෑ. ඔව්. ඉතින් මම දන්නේ නැහැ ඉතින් අර වැඩ බැරි මිනිස්සෙක් කොහොමද ගන්න කියලා අපි වැඩ කරපු මිනිස්සුත් වෙලත් අපිටත් වැඩ කරන්න බෑ. වැඩ කරන්න ටූල්ස් නැහැ. කොහොම හරි ඉතින් ඇදගෙන ගියානේ. ඔව් ටූල්ස් හයියට ගෙනත් දෙන්න නැහැ, ඉල්ලුවත් ගෙනත් දෙන්න නැහැ. මේ මොනවා හරි පරණ ටූල් එකක් මොකක් හරි ගේනවා. ගෙනාව ටූල් එකක් නම් බෙහෙතකට වගේ 1යි 2යි ගේන්නේ. මේ අනික මැෂින් ගෙවිලා ආරම්මනම් ප්‍රශ්න ගොඩක් තියෙනවා, වැඩ කරන්න බෑ. මැෂින් වල අපිට අදාළ සයිස් වලට කැපෙන්නේ නැහැ. කියන්නේ පඩි ප්‍රශ්න අමතර ඒ ප්‍රශ්නත් තිබ්බා. ඔව් ඒ ප්‍රශ්න තිබ්බා. ඒ මොනවා වුණත් අන්තිමට එයා ෆිනිෂින් පාර්ට් එක බලනවා හරියට. ඔව්. ඒක තියෙන්න ඕන ක්වොලිටියට. ඈ එයාට ඒවා කියලා එක්ස්ප්ලেইন කරලා තේරුම් කරලා දෙන්න බෑ. ඒක පිළිගන්න කැමතිත් නැහැ. ඒකට වැඩේ තමයි වෙලාවට බලාපොරොත්තු වෙන්නේ අපිට පඩි නැහැ. ඔව්. පඩි කතා කරනකොට හරි දෙන්නම් කියන කවදාවත් දෙන්නේ නැහැ කියන්නේ. හිඟ මුදල ඊට පස්සේ මොකද උනේ? හිඟ මුදල නම් ඉතින් ගන්න බැරි වුණා. ඉතින් මගේ කාලේ වේස්ට් වෙන එක නිකන් නාස්ති වෙන එක විතරනේ වෙන්නේ. ඔව්. ඔය කම්ප්ලේන් කරේ නැද්ද? මෙහි ITM එකට අන්තිමට කිව්වා ඉතින්. ඊට ඒකෙන් මොකද කිව්වේ? ITM එකෙන් කිව්වා ඉතින් කතා කරලා මේවා කරලා දෙන්නම් කියලා. අන්තිමට ඉතින් ITM එකටත් ඒගොල්ලෝ මෙයාලා කොහොම හරි එතන කොහොමද ඒකේ බොසා. ඔව් මොකක් හරි ඒගොල්ලෝමනේ මේ රටේ කට්ටියමනේ ඉතින්. මොකක් හරි කතා කරගෙන එයාලා එතන පඩි ගෙවලා තියනවා කියලා තමයි එතන මැච් එක ඒගොල්ලෝ ගැහුවේ. ඔව් ITM එක කොහොමද කන්ටැක්ට් කරගත්තා අපිට කෙටියෙන් කියන්න බෑ. නෑ මම ITM එක ගැන අහලා තියෙනවා. මම වීඩියෝස් බලනවා නිතරම ඉතින් YouTube වීඩියෝස්. ඔව්. අපිට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔය කියන්නේ අපිනේ සිටි හැම සිටි එකෙම තියෙනවා. හැම සිටි එකෙම වගේ ඔබ තියෙනවා ඉතින්. ඔව්. ඒ කියන්නේ ඔය කම්කරු නීතිය සම්බන්ධ වැඩ කටයුතු කරන්නේ එතරනේ. ඔව්. අපිට Google search කරාම ITM එක තියෙන කොහෙද කියලා ඒක හොයාගෙන යන්න පුළුවන්. ඊට අපිට ගිහින් අපේ පැමිණිල්ල දාන්න පුළුවන්. ඔව් ලේබර් ඔෆිස් එක කියලා අපි සර්ච් කරපුවාම අපිට ගන්න පුළුවන් ඔෆිස් එක. ඔව්. එයාලා එහෙම ගිහිල්ලත් ඔයාගේ වැටුප හම්බුන්නේ නැහනේ. නෑ එතන මෙහෙම කතන්දරයක් තියෙනවා. ඔව්. ඒක මට දැන් අපි ඕක දැන් හැමෝම මේ රුමේනියාවේ දැනගන්න ඕන දෙයක් ඕක. අපි අපේ අතරම අඩුම අපේ වැටුප මේවා කරන්නේ ඔය ඇග්‍රීමන්ට් එක ගහන්නේ 4050නේ. ඔව්. කොයි කවුරු ගැහුවත් 4050 වට කම්පැනිට කියොත් කියනවා අපි 3000 ගෙවනවා 3500ක් ගෙවනවා. ඔව්. 4000ක් ගෙවනවා කියලා සේවකයෝ බඳව ගන්නවා. ඔව්. ඒ වුණාට කවදාකවත් සේවකයෝ විදියට අපි හිතන්න හොඳ නෑ අපිට මේ කියන්නේ මන් දන්න තරමින් මම මේ කියන්නේ මගේ මට දැනුණ දේ අපිට 4000 හරි 3500 හරි දුන්නා කියලා දුන්නේ නැහැ කියලා අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ. අර අපිට අදාළ වෙන්නේ අර 2500 අපිට වැටෙන්නේ 4050 යටතේ. ඔව්. ටැක්ස් කැපිලා අදාළ දේවල් ටික කැපුණායින් පස්සේ සේවකයෙකුට වැටෙන්නේ 2500ක් විතර. ඔව්. ඒතර ITM එකට ගියත් ඒගොල්ලෝ බලන්නේ අපිට අර සේවකයාට 2500 මෙයා ගෙවලා තියනවද කියන එක තමයි බලන්නේ. නැතුව අපේ අර 4500 කතාව හරි 3500 කතාව හරි ඒක එයාලට වැඩක් නැහැ. ඒක එයාලට කොහෙත්ම වැඩක් නැහැ. එයාලා ඒ පැත්තට ෆලෝ කරලා එයාලා අපිට ඒ මුදල ඉල්ලා දෙන්න දෙන්නේ නැහැ. ඕනේ. එන්න ඒක තමයි මම එතනදී දැනගත්තේ. ඒකයි ඔයාලා කවුරු හරි එතකොට දැන් ITM එකෙන් මොකද කිව්වේ දැන් ඔයා අහද්දී එයාලා කිව්වා ඉතින් මට ඇත්තටම ITM එක එතන ආයහපව එහෙ යන්න බෑ මට ටිමිසෝරා ඉඳලා බය මාට ගොඩක් දුරයි. මං කිව්වා මම මේක මේ ඔයාලට දැන් කතා කරලා මේ කම්ප්ලේන් එක දාලා මම යනවා. මොකද කිලෝමීටර් මට මතක නෑ 300 ගානක්ද කොහෙද? ඔව් 300 ගානක්ද කොහෙද? ඔව් 300 ගානක් වගේ තමයි ටිමිසෝරා ඉඳලා. ඉතින් මට ආය යන්න බෑ ටයිම් එක වේස්ට් කරගෙන යන්නේ කොහොමද? ඔව් ඒක නිසා මම කතා කරලා කිව්වා මට එන්න බෑ මේක මොකක් හරි සාධාරණයක් කරලා දෙන්න කියලා. ඊට පස්සේ එයාලා හා කිව්වා මාසෙකින් විතර මේල් එකක් දෙන්නම් කිව්වා. මගේ ෆෝන් නම්බර් මේල් ඔක්කොම ඒගොල්ලෝ ගන්නවනේ. ගන්නවා ගත්තා. මොකද මට දැනුම් දෙන්න එපා. ඔව්. ඒ ටික ගත්තා අරගෙන මේ ආයෙත් මාසෙකට කිට්ටු වෙනකොට එයාලා මට මේල් එකක් දැම්මා. දාපු මේල් එක තමයි ආයතනයත් එක්කලා ගිහිලා ආයතන ප්‍රධානියෙන් අහලා බැලුවා. මෙහෙම මේ මට සියලුම පඩි ගෙවලා තියෙනවා කියලා පඩි වාර්තාව චෙක් කරා කියලා. එතකොට අර 2000 ගාන තමයි ඒගොල්ලෝ බලලා තියෙන්නේ. ඔව් දැන් අර ආයතනයේ මෙහෙම දෙයක් තියෙනවනේ. ඒ ලොක්කා පඩි ගෙව්වත් එතනේ බොස් පඩි ගෙව්වත් කැඩි කැඩිනේ ගෙවන්නේ. ඔව්. එයාට පඩි තියෙන වෙලාවට එයාට සල්ලි තියෙන හැටියට තමයි මේ මනුස්සයා සල්ලි ගෙවන්නේ. ඔව්. ඒ ආයතනයේ නම මොකද්ද කියන්නේ මුලින්ම?
ඒක ඉංග්‍රීසියෙන් අයියකුර IRO බයමාරවල තියෙන බයමරන්නේ සොම්කුතා බයමරණ කිලෝමීටර් 23ක් විතර එන්න ඕන ක්ලුච් පැත්තට. මොකද අපි අලුතෙන් එන සහ මෙහින්නට අපි කියන්න ඕනේ ඒ කම්පැනිට යනවා නම් දෙපාරක් හිතන්න. මෙහෙමයි ඒ කම්පැනියට මාත් අහුනේ ලංකාවේ කියන කුවේ මාර්ගයේ. ඔව්. අහුවෙන්න එපා කියන එක තමයි ඉතින් කියන්න තියෙන්නේ. ඔව්. ඒ වගේ තැන් වලට අහුවෙලා නිකන් මේ අමාරු වැටෙන්න එපා. ඒ කියන්නේ දැන් මෙහෙමනේ අපිට මේ රුමේනියාවේ තියෙන ලොකු ගැටලුවක් තමයි ඔය රිලීස් ලෙටර් එකේ ප්‍රශ්නේ. ඔව්. මොකද අපි ඔය රිලීස් ලෙටර් එකේ ඉඳලා අපි හිර වෙනවා. ඔව්. මොකද අපිට නිදහසක් නැහැනේ. අපිට පොඩි මා දවස් 90ක කාලයක් නේ මං දන්නේ දවස් 90යි තියෙන්නේ. දවස් 90යි තියෙන්නේ. දවස් 90යි තියෙන රිලීස් ලෙටර් එකේ ඉඳලා. ඔව්. ඉතින් දැන් අර කම්පැනිට ගියපුවාම මට උනේත් ඒකයි. ගියා මාසයක් එකමාරක් වගේ ගියා. ගැටලුවක් නැහැ මුලදී තියෙන සාමාන්‍ය ෂේප්. ඔව්. හැමදේම වගේ සාමාන්‍ය දුන්නා, පඩි සාමාන්‍ය දුන්නා. ඔව්. ලොකු කේස් දුන්නා. පස්සේ තමයි මට තේරුනේ මෙතන අවුල් කියන එක. ඒතර අවුල් කියන එක තේරුම් ගත්තට පස්සේ එතන යන්න බෑනේ. මොකද අපි හිර වෙලා ඉන්නේ. අපි හිර වෙලා ඉවරයි එතකොට. ඈ? අපි හිර වෙලා ඉවරයි. මොකද වෙන තැනකට යන්න වර්ක් පර්මිට් එකක් අපි අනිවාර්යෙන් ගන්න ඕන වෙන ආයතන එකේ. ඔව් තේරුම් මගේ රිලීස් එකෙන් දැන් කාලේ ගිහිල්ලානේ. රිලීස් එක කාලේ පැනලා කාලේ ගිහිල්ලා. ඔව්. එතකොට ඒ ගිහිල්ලා තව පොඩි කාල සීමාවක් තියෙන. ඒ කාල සීමාවට මම කොහොමද වෙන තැනකට ගිහිල්ලා ආය ඇප්ලයි කරන්නේ? ඔව්. ඒක ලොකු රිස්ක් එකක්. මොකක් ප්‍රශ්න ඇතිලා තියෙනවා රුමේනියාවේ. ඉතින් මට තව ඉස්සරහට කියන්න දේවල් තියෙනවා කිව්වා. අපි ඒක දෙවෙනි විදිහකින් කතා කරමු. ඔව් ඉතින් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා ඇත්තටම. එක දිගට කතා කරන්න ගියොත් සෑහෙන්න ඔව් කතා කරන්න ගියොත් ඇත්තටම වීඩියෝ එකත් ඉතින් දිග වැඩි වෙනවා. බලන කට්ටියන්ට තේරෙනම් බෝරින් වෙලා යනවනේ. ඔව්. ඒක නිසා අපි ඒක දෙවෙනි විදිහකින් කතා කරමු. ඔව් ඊළඟ පාර්ට් එකේදී තේරුම් කරලා පැහැදිලි කරමු නේද? ඔව්. එහෙනම් අපි The Travel Lord Sinhala YouTube channel එක කරා කුමාර අයියත් එක්ක දෙවෙනි විදිහෙන් හම්බෙමු guys. එහෙනම් ජය වේවා. හොඳයි හරි.